ස්තුති කරනවා මේ දවස් නිසා ඔබ සමග වචනේ බෙදා ගැනීමට උන්වහන්සේ දීපු අනගේ කරුණාව ගැන උන්වහන්සේට ස්තුති කරනවා. හොඳයි අද දවසේ මේ විශේෂ මේ කාලය තුල අපි උන්වහන්සේ කුරුස පූජාව මෙනෙහි කරන කාලය තුල අද දවසේ අපි වචනේ යොමු කරමු උන්වහන්සේගේ ලේ වැගිරීම ගැන. කුරුස පූජාව ගැන මෙනෙහි කරනකොට අපිට විශේෂයෙන් අපිට දකින්න පුළුවන් සත්වරක් උන්වහන්සේ මේ කුරුස පූජාවට උන්වහන්සේ සූදානම් වෙන මොහොතේ පටන් අවසාන මොහොත දක්වා 7 වරක් උන්වහන්සේ ලේ වැගිරීම කළා. ඉතින් මේ ලේ වැගිරීම ගැන කතා කරනකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම අපි කියනවා අපිට සුවය තියෙනවා අපිට නිදහස තියෙනවා. බොහෝ කාරණා ගැන අපි උන්වහන්සේ තුල ඉගෙන ගන්නවා. නමුත් විශේෂ කාරණා ආත්මික රහස් කීපයක් ඔබ සමග බෙදා ගන්නට මේ අවස්ථාව මම පාවිච්චි කරනවා. හොඳයි අපි යමු බයිබලයේ ඒසායා 53:5. අපි ඒසායා 53:5 දකිනකොට අපිට දකින්න පුළුවන් උන්වහන්සේගේ ඒ පූජාව ගැන ආරම්භයේ සිටම වචනේ කතා කරන හැටි. එතකොට අපි ගෙට්සෙමනි උයනේදී උන්වහන්සේගේ වේදනාවට උන්වහන්සේ සූදානම් වෙනකොට උන්වහන්සේගේ කඳුළු වැටුණා කියලා කියනවා. දහඩිය වැටුණා කියලා කියනවා ඒලේ ආකාරයට. ඉතින් ඇත්තටම ඔබ දන්න විදිහට ඔබ දන්නවා අපි ඒදන් උයනේදී මිනිස්සයා පාපයට වැටුණා. ඇයි පාපයට වැටුනේ? ඔවුන් දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙනුවට ඔවුන් තෝරගත්තා ඔවුන්ගේ කැමැත්ත. ඔවුන්ගේ කැමැත්ත ඔවුන් තෝරගත්තා. ස්වාමිනේ ඔබේ කැමැත්ත නෙවෙයි මගේ කැමැත්ත කියලා තෝරගෙන ඔවුන් ඒ ගෙඩි කෑවා. ඊට පස්සේ පාපයට වැටුණු ඒ මිනිස්සයන්ව නිදහස් කරන්නට උන්වහන්සේ ගෙට්සෙමනි උයනේදී ස්වාමිනේ මගේ කැමැත්ත නෙවෙයි ඔබ වහන්සේගේ කැමැත්ත කියලා උන්වහන්සේ කුසලානයට සූදානම් වුණා. ඉතින් ඒ වෙලාවේදී ඒ වැගිරුණු ලේ තුලදී උන්වහන්සේ අපිව නිදහස් කරා උන්වහන්සේගේ කැමැත්තට ජය ගන්නට. අද ඔබේ මගේ ජීවිතේ යම් කාරණා තියෙනවා අපිට ජය ගන්නට බැරි. නමුත් උන්වහන්සේ තුල උන්වහන්සේ අපිට ජය දෙන්න උන්වහන්සේ අපිට ජය අත් දෙන පිණිස උන්වහන්සේ අපේ කැමැත්ත අපිට මරණ පිණිස අපිට උන්වහන්සේ ශක්තිය නිදහස දීලා තියෙනවා. උන්වහන්සේගේ ගෙට්සෙමනි යුනේදී ඒ ලේ තුල. ඉතින් ඒ නිසා මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය උන්වහන්සේ මේ කුරුස පූජාව නිකම්ම කළා නෙවෙයි. උන්වහන්සේ මේ කුරුස පූජාවේදී මේ යන හැම පියවරක් තුලදීම උන්වහන්සේ විශේෂ දෙයක් ඔබේ මගේ ජීවිතයට එකතු කරා. ඒ වගේම දෙවෙනි අවස්ථාවේදී කතා කරනවා උන්වහන්සේගේ ලේ වැගිරීම ගැන. උන්වහන්සේගේ මුහුණෙන් ලේ වැගිරුණා. ඔබ ලූක් පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 64 වෙනි වගන්තිය ඔබ කිව්වොත් ඔබ දකිනවා උන්වහන්සේගේ ඇස් බැඳලා ඔවුන් උන්වහන්සේගේ මුහුණට පහර දුන්නා. උන්වහන්සේ ඔහුගේ රැවුල ගැලවුවා කියලා වචනේ කතා කරනවා. එතකොට මේ තැනදී උන්වහන්සේ ඇයි මේ උන්වහන්සේගේ මුහුණට පහර දුන්නේ? උන්වහන්සේගේ ස්වරූපයට පහර දුන්නේ. අර දවසේ ඔබ මගේ ජීවිතය තුළ අපි දකිනවා යක්ෂයා අපිට පහර දෙනවා. සාතන් හැම මොහොතකම අපේ ස්වරූපයට පහර දෙනවා. අපේ ස්වරූපය, අපේ ප්‍රතිරූපය බිඳවටට සමාජය තුළ හෝ වේවා, සභාව තුළ වේවා, රැකියා කරන ස්ථානය තුළ වේවා, අපේ ප්‍රතිරූපය බිඳවට්ටන්ට හැම මොහොතකම යක්ෂයා පොරබදිනවා. හැබැයි උන්වහන්සේ අපිට ජය දුන්නා. මොකද උන්වහන්සේගේ මුහුණෙන් එදා ඒ ලේ වැගිරෙනකොට ඒ ලේ වැගිරීම තුළ අපිට උන්වහන්සේ අලුත් ස්වරූපයක් දුන්නා. උන්වහන්සේගේ ස්වරූපය විකෘති වෙනකොට උන්වහන්සේ ඔබට මට උන්වහන්සේගේ ස්වරූපය උන්වහන්සේ අයිති කර දුන්නා. ඒ වගේම මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය ඔබ කියවුවත් මතේ පොතේ 27 වෙනි පරිච්ඡේදයේ 29 වගන්තිය ඔබ දකිනවා උන්වහන්සේගේ හිසට කටුවටුන්න දාපු අවස්ථාව. ඒ කටුවටුන්න දැමීම තුලදී උන්වහන්සේගේ හිසෙන් ලේ වැගිරුණා. උන්වහන්සේගේ හිස තුවාල වුණා. ඒක දරන්න බැරි වේදනාවක් වුණා. හැබැයි මගේ ප්‍රේමවත් සහෝදරිය උන්වහන්සේ ඔබට මට ඒ වේදනාව ලේ වැගිරීම තුල උන්වහන්සේ ඔබට මට යහපත් සිහියක් උන්වහන්සේ නිදහස් කරා. අපිට නැති වුණ අපේ අවබෝධය, අපේ බුද්ධිය, අපේ ප්‍රඥාව උන්වහන්සේ ඔබට මට නිදහස් කරා. උන්වහන්සේ ඒ කටු ඔටුන්න තුල අපිට යහපත් මනසක් දුන්නා. යක්ෂයා පොරබදින දිනපතා පොරබදින අපේ මනස අපේ විනාශ කරන්න පොරබදින මේ මනසට ජය දෙන පිණිස උන්වහන්සේගේ ඒ ලේ වැගිරීම ඒ කටු ඔටුන්න තුල අපිට නිදහස ලැබුණා. ඉතින් මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය වගේම උන්වහන්සේ අපි තවත් කියනකොට අපි දකිනවා යෝහාන් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තිය උන්වහන්සේගේ පිටට පහර දීම තුල ඒ කස පහරවල් තුල අපිට ජයක් තියෙනවා.
අපි ඉගෙන ගන්නවා වචනය තුල අපිට සුවය තියෙනවා. ඒ කසපහරවල් 39ක් ලැබුවා කියලා කියනවා. ඒ වගේම ඊශ්‍රායල් ඉතිහාසය තුල ඉගෙන ගත්තොත් බොහෝ අය කතා කරන දේ තමයි යේසුස් වහන්සේ මරණයට පත් උනේ රෝම නීතිය අනුව. ඒ කියන්නේ ඊශ්‍රායල් නීතිය යුදෙව් එකතු වුණාට ඔවුන් රෝම සොල්දාදු තමයි උන්වහන්සේව රැගෙන පහර දුන්නේ. ඒ පහර දීමේදී ඊශ්‍රායල් නීතිය කසපහර 39 වුණත් රෝම නීතියේ කසපහරවල් 39ක් විතරක් නෙවෙයි තිබුණේ. ඒ නිසා ඊට වඩා උන්වහන්සේට පහර දෙන්න ඇති කියලා මනුෂ්‍යෝ නිගමනය කරනවා. නමුත් අපි මේ වෙලාවේදී ඒ අපේ තියොලොජිකල් වලට අපි යන්නේ නැහැ. මේ වෙලාවේදී තර්ක විතර්ක වලට යන්නේ. අපි කසපහරවල් 39 දෙස අපි බැලුවොත් ඒ කසපහරවල් 39 උන්වහන්සේගේ පිටේ ඒ වැදුණු තුවාල ඒ වැගිරීමු ලේ කරනකොටගෙන අද දවසේ හැම රෝගයකටම සුවය, හැම පීඩාවකටම, හැම රෝග පීඩාවකම නිදහස තියෙනවා යේසුස් වහන්සේගේ නාමය තුල. මන්ද උන්වහන්සේ ඔබ මා වෙනුවෙන් ඒ ලේ වැගිරීම කළා. ඒ වගේම ඔබ කියොත් ඊළඟ අවස්ථාව මේ පස්වෙනි අවස්ථාව ඔබ දැක්කොත් යොහාන් පොතේ 20:27 ඒ වගේම ගීතාවලිය 22:16 ඔබ කියවොත් ඔබ දකිනවා උන්වහන්සේගේ දෑත් වලට පහර දුන්නා. ඔහොම පහර දුන්නා. ඒ පහර දීම තුල උන්වහන්සේගේ දෑතින් ලේ වැගුණා. මොකද ඔවුන් ඒ ඇන ගහනකොට කුරුසේ උන්වහන්සේගේ අත්වලට ඒ අත්වලින් ලේ ගැලුවා. ඇයි උන්වහන්සේගේ අත්වලින් ලේ ගැලුවේ? මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපිට ජය ගන්න බැරි අපේ අතේ වැඩේ. අපේ දෑතේ ඵලයට ආශිර්වාද කරන පිණිස, අපේ දෑතේ වැඩේට ආශිර්වාද කරන පිණිස, අධික වෙහෙසෙන් මහන්සියෙන් අපිව නිදහස් කරන පිණිස උන්වහන්සේගේ දෑතෙන් ලේ වැගිරුවා. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය අපිට උන්වහන්සේගේ නාමය තුල, උන්වහන්සේගේ ලේ තුල අපිට ජය තියෙනවා. අධික වෙහෙසෙන් ජය ගන්නට ඔබ මා කරන සේවය තුල, ඔබ මා කරන රැකියාව තුල ජය ගන්නට උන්වහන්සේ අපිට ශක්තිය නිදහස් කරා උන්වහන්සේගේ ලේ කරනකොටගෙන. ඒ වගේම උන්වහන්සේගේ පාදයෙන් ලේ ගැලුවා කියලා කියනවා. ඒ තමයි 6 වෙනි අවස්ථාව. ඒ ගීතාවලිය පොත ඔබ කියවොත් ගීතාවලිය 22:16 කතා කරනවා උන්වහන්සේගේ දෙපයෙන් ලේ ගැලපු ආකාරය. ඔවුන් ඒ කුරුසපත් කරනකොට යන ගසනකොට උන්වහන්සේගේ දෙපයෙන් ලේ ගැලුවා. උන්වහන්සේගේ දෙපයෙන් ලේ ගැලුවේ ඔබේ මගේ පායට ආශිර්වාද කරන පිණිස, අපේ ගමනට ආශිර්වාද කරන පිණිස. උන්වහන්සේගේ ඒ ශුද්ධ දෙපා තුවාල වෙලා එදා ලේ ගැලුවා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබ මා නිදහස් කරන පිණිස, ඔබේ මගේ ජීවිතයේ අපේ ගමනට ආශිර්වාද කරන පිණිස. ඒ ගමන ඔබේ සේවය වෙන්න පුළුවන්, ඔබේ ආර්ථිකය වෙන්න පුළුවන්, ඔබේ බලාපොරොත්තු වෙන ගමන වෙන්න පුළුවන්. ඔබට ජය දිනවා යේසුස් වහන්සේගේ නාමය සහ උන්වහන්සේගේ රුධිරය තුල. මන්ද උන්වහන්සේ ඔබට මට ජය දුන්නා. ඒ වගේම 7 වෙනි අවස්ථාව උන්වහන්සේගේ ලේ වැගිරීම ගැන කතා කරනකොට යොහාන් පොතේ 19:34 වගන්තියේ පැහැදිලිව කතා කරනවා. ඒක සොල්දාදුවෙක් උන්වහන්සේගේ ඇලේට ඇන්නා. ඒ ඇලේට ඇනෙනකොට වතුර සහ ලේ ගැලුවා. මොකද සියලු ලේ බින්දු, සියලු ලේ උන්වහන්සේගේ ශරීරයෙන් එළියට ඇවිල්ලා තිබුණේ. ඒ නිසා ඔබ දන්නවා විශේෂයෙන් මව්වරු, දරුවා බිහි කරපු මව්වරු දන්නවා රුධිරය සහ ඒ ලේ සහ වතුර එන්නේ මොකටද? ඒ වතුර ඇවිල්ලා ලේ ඇවිල්ලා බිහි වෙන්නේ අලුත් දරුවෙක්. උන්වහන්සේගේ ඇලයෙන් ලේ ගල්ලා එදා නුවේදී උන්වහන්සේ මිනිස්සු ආදම්ට භාර්යාවක් දෙනකොට, මනමාලියක් දෙනකොට උන්වහන්සේ මනමාලිය ගත්තේ ඇලයෙන්. ඒ ආකාරයට උන්වහන්සේගේ ශුද්ධ ස්වභාව උන්වහන්සේ ගත්තේ උන්වහන්සේගේ ඇලයෙන්. ඒ ඇලේ තුවාල වීම තුල ඒ තුල උන්වහන්සේ අලුත් උපතක් දුන්නා. ඒ උපත තමයි ඔබට මට දීපු ගැලවීම, ඔබට මට දීපු ස්වභාව. උන්වහන්සේගේ ස්වභාව නැමැති මනමාලිය උන්වහන්සේ එළියට ගත්තා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, උන්වහන්සේගේ කුරුස පූජාව මෙනෙහි කරන හැම වසරකම මේ වසරේ මම ඔබට කියනවා අලුත් විදිහට දකින්න මේ හැම රුධිර බිඳුවක්ම, උන්වහන්සේගේ ශරීරයෙන් ගලපු හැම ලේ බිඳුවක්ම උන්වහන්සේ ගැලුවේ, උන්වහන්සේ ගලන්ට ඉඩ හැරියේ, උන්වහන්සේ පූජාවක් වුණේ ඔබව මාව නිදහස් කරන පිණිස. එනිසා අපිට තවත් අපිට කියන්න බෑ අපි දුර්වලයි, අපි පාපේ, අපි වැටුණා කියලා අපිට කියන්න බෑ. මන්ද අපිට නිදහස මේ කුරුස පූජාව තුළදී උන්වහන්සේ පූර්ණ නිදහස ඔබට මට නිදහස් කරලා තියෙනවා. එනිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මම ඔබට ආරාධනා කරනවා මේ දවසේ ඔබ කොහේ හිටියා වුණත් ඔබ මේ පණිවිඩය මේ කුඩා දේශනාව බැහුවනම් ඔබ මෙනෙහි කරන්ට
උන්වහන්සේ ඔබ වෙනුවෙන් අනගි ලෙස පූජා වෙලා ඉවරයි. අපිට නැවතත් උන්වහන්සේ කුරුසපත් කරාට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය ඒ කුරුස පූජාවේ උන්වහන්සේගේ ඒ ලේ වැගිරීම තුළ අපිට අයිති වුණු නිදහස. අපේ ස්වરૂපය නිදහස් කරා උන්වහන්සේ. උන්වහන්සේ අපේ නුවණ අපේ මනස උන්වහන්සේ අපි නිදහස් කරා. අපේ රෝගවලින් උන්වහන්සේ අපිව නිදහස් කරා. අපේ දෑතේ ඵලයට උන්වහන්සේ ආශිර්වාද කරා. උන්වහන්සේ අපේ ගමනට ආශිර්වාද කරා. උන්වහන්සේ අපිට අලුත් උපතක් දුන්නා. උන්වහන්සේ තමන්ගේ කැමැත්තට මැරිලා උන්වහන්සේගේ කැමැත්තට නැගිටින හැටි උන්වහන්සේ අපිට කියලා දුන්නා. ඒ නිසා මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය මේ අනගේ පූජාව මෙනෙහි කරන්ට ඒ පූජාව පිළිගත්තා වගේම උන්වහන්සේව පිළිගත්තා වගේම උන්වහන්සේ බලාපොරොත්තු වෙන ජීවිතය ඒ ලේවල මිලය මෙනෙහි කරලා දිනපතා ජීවත් වෙන්න අපි උත්සාහ කරමු. පාස්කු කියලා කියන්නේ මහා සිකුරාදා කියලා කියන්නේ එක දවසක් නෙවෙයි. ඔබේ ජීවිතේ හැම දවසක්ම ඔබ මෙනෙහි කරන්ට අද නත්තල් දවස උන්වහන්සේ බිහි වුණු දවස අද මහා සිකුරාදා දවස මං වෙනින් උන්වහන්සේ මැරුණු දවස ඔබ මෙනෙහි කරන්න ස්වාමිනිය අද පාස්කු දවස ඔබ වහන්සේ මං වෙනුවෙන් මරණය පරාජය කළ නැගිට දවස ඔබ මේ කාරණා තුන ඔබේ ජීවිතයේ දිනපතා ඔබ සිහි කරනවා නම් මං හිතනවා ඔබට කිතුණුවෙක් වශයෙන් උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරමින් යේසුස් වහන්සේ ඔබේ ජීවිතයෙන් නිරූපණය කරන්න පුළුවන් වේවි. එහෙනම් ඔබට ජේසු පිහිටයි.